අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුගිය 29 වනදා දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳ වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක් වූ ජගත් මනුවර්ණ මහතා වෙනුවෙන් පිණී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ඉඩම් බෙදාදීමේ ජාතික උත්සවයකට තම සේවා දායකයා සහභාගී වී ඇති බැවින් එදින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුට වරෙන්තු නිකුත් කර තිබෙනවා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.